හයි කොහොමද ඉතින් අද කතා කරන්න යන්නේ ඔයාගේ කොම්බෑන්ක් ඩිජිටල් ඇප් එක පාවිච්චි කරලා ගෙදර තියෙන වතුර බිල් ලයිට් බිල් ගෙවන්නේ කොහොමද ඒ වගේම තමයි ඔයාගේ තියෙන ෆෝන් එකට රීලෝඩ් එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් ඔයාගේ කොම්බෑන්ක් ඩිජිටල් ඇප් එක පාවිච්චි කරලා කොහොමද මේ මම අද කතා කරපු හැමදේම කරන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලා ගන්න පුළුවන්. අද කතා කරන්නේ කොම්බෑන්ක් එක ගැන. ඉතින් ඉස්සරහට අනිත් බැංකු හැම දෙයක් ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් තව ඉස්සරහට කොම්බෑන්ක් එකේම තවත් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඒවත් කතා කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි දැන් යන් වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකක් දාලා subscribe කරලා set වෙන්න. ඉතින් අපි බලමු කොහොමද කොම්බෑන්ක් ඩිජිටල් ඇප් එක පාවිච්චි කරලා අපි බිල් එකක් පේ කරන්නේ. එහෙම නැත්නම් රීලෝඩ් එකක් දාගන්නේ කොහොමද කියලා ඕනම ජාලයකට. ඉතින් මේ විදියට ඔයාලගේ commercial bank digital app එක open කරගන්න. මේ විදියට open කරගත්තාම පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයාගේ account එකේ තියෙන balance එක, available balance එක, ඒ වගේම තමයි account එකේ මේ විදියට බලා ගන්න පුළුවන්. මම මෙන්න මේ විදියට flash කියන account එක select කරගන්නවා. ඔයගොල්ලෝගේ සාමාන්‍ය ඔයගොල්ලෝ පාවිච්චි කරන account එක ඔයගොල්ලෝ මේ විදියට use කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන මේ transfer කියන නැත්නම් මේ ඉරි කැලි දෙකක් දෙපැත්තට තියෙන්නේ. අන්න ඒක උඩ එක සැරයක් click කරගන්න. click කරගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් on account transfer කියලා තියෙනවා. transfer with combank කියලා තියෙනවා. transfer to other bank කියලා තියෙනවා. international transfer කියලා තියෙනවා. ඉතින් මෙතනදී අපිට වැදගත් වෙන දේ තමයි bill payment කියන්නේ. ඉතින් මම මේ විදියට bill payment කියන එක select කරගත්තා. ඊට පස්සේ මෙතන form account කියන එක අපිට ආයෙසරක් select කරන්න පුළුවන්. flash account එකෙන්ද USD account එකෙන්ද නැත්නම් LKR account එකෙන්ද කියලා අපිට select කරන්න පුළුවන්. හරි. මම මෙතන flash account එක තියනවා. ඊට පස්සේ මෙතන අහනවා bill category. ඒ කියන්නේ අපි ටෙලිෆෝන් බිල් එකක්ද, water bill එකක්ද, electricity bill එකක්ද, education එකක්ද කියලා අහනවා. දැන් නිකමට හිතන්න මෙතන මම water කියන එක දුන්නා කියලා. ඊට පස්සේ මෙතන ආයෙසරක් select කරන්න තියෙනවා please select කියලා. මෙතනදී අපිට select කරන්න පුළුවන් water supply කියන එක මේ දෙවෙනියට තියෙන එක water board කියන එක තමයි අපිට select කරගැනීමේ හැකියාව තියෙන්නේ. මොකද ඒක තමයි අපි bill pay කරන එක. ඊට පස්සේ මෙතන amount එක සඳහන් කරගන්න පුළුවන් වගේම තමයි water bill account number එක ඇතුළත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ වතුර බිලේ account number එක තියෙනවනේ. account number එක ඇතුළත් කරගන්න පුළුවන් වගේම තමයි billing account name එක. ඒ bill එක අදාළ නම මෙතන සඳහන් කරලා මෙන්න මේ tick එක දාලා ඔයගොල්ලන්ට submit කරගන්න පුළුවන්. නැත්තම් හිතන්න electricity bill එකක් කියලා. ඒත් එහෙමමයි මෙතන please select කියන එකට ගිහලා ඔයගොල්ලන්ට පුළුවන් මේ විදියට CEB කියන එක select කරන්න. නැත්තම් ඔයගොල්ලන්ගේ bill එක තියෙන්නේ LECO කියන එකේ නම් ලංකා ඉලෙක්ට්‍රිසිටි කම්පැනි කියන එකේ නම් ඒක select කරන්න. සාමාන්‍ය ගොඩක් කට්ටිය ගෙන්නේ CEB හින්දාම CEB select කරා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් CEB billing account number කියන එක අපිට සඳහන් කරගන්න තියෙනවා. ඉතින් සඳහන් කරලා bill account name එක. ඒ කියන්නේ ඒත් අදාළ bill එකේ නම සඳහන් කරලා ඉතිකාරයේ නම සඳහන් කරලා මෙතන please accept the term and condition කියන එකට click කරලා submit කරගැනීමේ හැකියාව තියෙනවා. මේ කතා කරේ bill payment කරන විදිය. ඉතින් අපි ඒත් එක්කම බලමු මෙතන මේ bill category කියන එකට ගිහිල්ලා telephone කියන එක select කරමු. ඊට පස්සේ මෙතන bill කියන එකට ගියාන් පස්සේ බලා ගන්න පුළුවන් තියෙනවා Airtel, Dialog, Hutch, Mobitel, Sri Lankan Telecom PLC ඒ වගේම තමයි ඒ කියන්නේ router payment වගේ pay කරන්න පුළුවන්. සහ මෙතන Sri Lanka Telecom PLC telephone bill එහෙම pay කරගන්න පුළුවන්. මෙතන මම select කරගන්නවා Mobitel කියලා. ඊට පස්සේ amount එක විදියට මම රුපියල් 10ක් දාන්නම්කෝ වැඩි ඕනේ නැහැ. රුපියල් 10ක් දාලා මෙතන mobile number එක ඇතුළත් කරගන්නවා මෙන්න මේ විදියට. හරි. ඊට පස්සේ මෙතන මේ tick එකත් මේ විදියට දාලා accept කියන එක උඩ click කරලා මෙතන submit කරගන්නවා. ඊට පස්සේ details ටික හරිද කියලා බලන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ ඔයගොල්ලෝ ඇඩ් කරලා තියෙනවානේ email address එකක් හරි එහෙම නැත්නම් phone number එකක් හරි මෙන්න මේ phone number එකට මෙතන code එකක් එනවා OTP එකක් එනවා one time password එකක් එන්නේ. ඒක මෙතන ඇතුළත් කරලා confirm කරගන්න පුළුවන්. ඉතින් confirm කරගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් තප්පර කිහිපයක් යද්දී අපේ account balance එක update වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට SLT Mobitel එකෙන් මට ඕන message එකක් ආවා රුපියල් 10ක් reload කරා කියලා. සහ මෙතනින් අපිට receipt එක download කරගන්න පුළුවන්. ඒ වගේම තමයි receipt එක share කරගන්න පුළුවන් share කියන එකට click කරලා
එහෙම නැත්නම් මෙතන මේ save template කියන එකට ක්ලික් කරලා මෙතන අපිට මේ template එක ඇඩ් කරගන්න පුළුවන්. එතන හැම වෙලාවෙම අපි mobile number එක ඇතුළත් කර කර ඉන්නවත් නැත්නම් ඒ details fill කර කර ඉන්න ඕනේ නැහැ. මම මේ විදියට ඇඩ් කරගෙන save දෙනවා. ඉතින් ඒ වගේම තමයි කොම්බෑන්ක් ඩිජිටල් ඇප් එක පාවිච්චි කරලා ඕනම බැංකුවකට අපි කොහොමද සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න කියලා කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. කලින් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලලා නැත්නම් ඒ වීඩියෝ එකත් වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම channel එකට ගිහින් බලන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක අවසන් මොනවද ඔයගොල්ලන්ට තියෙන ගැටලු ඒ වගේම තමයි ආගේ තියෙන අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් මාර්ගයෙන් කියලා අමතක කරන්න එපා. පහළ කමෙන්ට් සෙක්ෂන් එක ඔයාලා වෙනුවෙන් විවෘතයි. එහෙනම් වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවෙක්ට අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. ජය වේවා.